අයබෝවන් හැමෝටම අද අපි යන්නේ මුහුද මැද පිහිටලා තියෙන පුදුමාකාර ඉතිහාසයක් තියෙන ස්ථානයක. ඒ තමයි සීනීගම දේවාලය. ගාල්ල දිස්ත්‍රික්කයේ හිකඩුවට ආසන්නව පිහිටලා තියෙන මේ දේවාලය විශේෂයෙන්ම අයහපත් දේවල් වලට දඩුවම් දෙන හාස්කම් තියෙන තැන විදිහට ප්‍රසිද්ධයි. මෙන්න අපි සීනීගම දේවාල පරිසරය ළඟටම ඇවිල්ලා. මේ දේවාලය දෙවල් දෙවියන් වෙනුවෙන් වෙන් කරපු තැනක්. මුහුදු කලාපයේ ආරක්ෂාව සහ යුක්තිය ඉටු කිරීම දෙවල් දෙවියන්ගෙන් සිදු වෙනවා කියලා තමයි විශ්වාස කරන්නේ. මේ දේවාලය හා සම්බන්ධ තවත් විශේෂම දේ තමයි මිනිසුන් තමන්ට අසාධාරණයක් කළා අයට දඬුවම් ඉල්ලන්න මිරිස් අඹරන චාරිත්‍රය. මේ සිරිත නිසාම සීනීගම දේවාලය බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මෙතන ඇත්තටම හරිම නිස්කලංක ගාම්භීර පරිසරයක් තියෙනවා. ඒ වගේම මුහුද මැද පිහිටීම නිසා විශේෂිත වූ අලංකාරයක් මෙතන දකින්න පුළුවන්. දේවාලයේ ඉතිහාසය ගැන තවදුරටත් කතා කළොත් මේක අවුරුදු 100 ගණනක් පැරණි ස්ථානයක්. පුරාවෘත්ත අනුව මේ කලාපයේ වැසියන්ට අවශ්‍ය ආරක්ෂාව සහ සාමය මේ ස්ථානයෙන් ලැබෙනවා කියලා තමයි විශ්වාසය. ඉතින් යාළුවනේ, මේ තමයි මුහුද මැද පිහිටි සීනීගම දේවාලයේ සංචාරය. දකුණු පළාතේ සංචාරයක යන නම් මේ වගේ හාස්කම් පිරි ස්ථානයක ඇවිත් යන්න ලයික් කරන්න, කොමෙන්ට් කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. තවත් ලස්සන තැනකදී ඉක්මනින්ම හම්බ වෙමු. ආයුබෝවන්.